සතුටුයි මේ වෙලාවේ අපි හිතුවෙත් නැති සම්පතක් ලැබුණේ. ඉතින් මේ දරුවෝ ටික හොඳින් හදාගන්න තමයි බලන්නේ. ડોක්ටර්ස්ලා මේකේ ඉන්න හැමෝම වගේ උපරිම උත්සාහ කරනවා මේ බබාලව හොඳ කරලා මගේ අතට දෙන්න. ඒ නිසා මේ ගොඩක් සතුටුයි මේ ලැබිච්ච සම්පත මේ හොඳට හදාගන්න තමයි මේ මම බලාපොරොත්තු වෙන්නේ. හැමෝගෙම සහයෝගය. දැන් ළමයි මේ නිරෝගීව තාම ඉතින් ඒගොල්ලෝ මැෂින් වල ඉන්නේ. මේ හැමෝම මේ හොස්පිටල් එකේ හැමෝම මේ මහන්සි වෙන්නේ යාළුව නිරෝගී කරලා මගේ අතට දෙන්න තමයි. ඒ නිසා ඉතින් මමත් බලන් ඉන්නේ මේ හැමෝගෙම සහයෝගය අරගෙන ඒගොල්ලන්ව හොඳට හදාගන්න. ඔව් පළවෙනි දවසේ. මොන වගේ හැඟීමක්ද සාමාන්‍යයෙන් තියෙන්නේ ළමයි 6 දෙනා හම්බුනාන් පස්සේ දැනුණු හැඟීම කොහොමද? ගොඩක් සතුටුයි ඉතින්. හිතුවේ නැති දෙයක් නේ. ඉතින් ගොඩාක් සතුටුයි. මේ ළමයි 6 දෙනා හදාගන්න අමාරු මට්ටමක් ආවොත් කාට හරි දෙන්න එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. නෑ මං කොහොම හරි හදනවා වගේ දරුවෝ. දැන් කට්ටිය ඇවිල්ලා උදව් කරනවද කොහොමද උදව් දෙන්නම් කිව්වද? ඔව් එහෙමත් ගොඩක් අය මේ උදව් කරන්නම් කිව්වා. හැමෝගෙම සහයෝගය ලැබෙයි කියලා හිතනවා ඉතින්. මගේ නම මදුකි ලක්ෂිකා පදිංචි වේයන්ගොඩ. තාත්තා ඉසුරු පෙරේරා. වේයන්ගොඩ. මම ආවේ ඇත්තටම මේ ඉතා වාසනාවන්ත සිද්ධියක්. එක මවකට ළමයි 6 දෙනෙක් ලැබිලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා මේ වෙලාවේ ලංකාවේ නැහැ. ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සම්බන්ධතා විදියට මට කිව්වා ගිහිල්ලා බලලා අවශ්‍යතාවල් මොනවද තියෙන්නේ කියලා බලලා ඒ අම්මට තාත්තටයි ජනාධිපතිතුමා වෙනුවෙන් සුබපතලා එන්න කියලා මම ඇත්තටම මේ කාර්යයට මං ආවේ. ජනාධිපතිතුමා ලංකාවට ආවට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ දෙමව්පියන් සහ මේ ළමයි වෙනුවෙන් ළමයි ඉස්සරහට හදාගන්න අවශ්‍ය ප්‍රදානයක් යම් කිසි ප්‍රදානයක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි ජනාධිපතිතුමා ලංකාවට ආවට පස්සේ. ළමයි කෙනෙක් කෙනෙක් හදාගන්නවා කියන්නේ දැන් ලොකු ඔව් ළමයි 6 දෙනෙක් වුණාම එක අම්මයි තාත්තයි කෙනෙකුට ළමයි 6 දෙනෙක් වුණාම මේක ඇත්තටම ලොකු වගකීමක් ලොකු ප්‍රශ්නයක්. ආණ්ඩුව විදියට ජනාධිපතිතුමා ලංකාවට ආවට පස්සේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා ඒ දෙමෝපියන් සහ ළමයි වෙනුවෙන් යම් කිසි ප්‍රදානයක් කරන්න. ප්‍රධානයක් තුවා මූලික ප්‍රදානයක්. මූලික ප්‍රධානයක් නෝ ඕක දීලා එක දවසෙන් ඉවර වෙනවනේ. ඒක ළමයින්ට අවුරුදු 15ක් යනකම්වත් අවුරුදු මරන්නේ දැන් ළමයි 6 දෙනෙක් කියන්නේ සෙල්ලම් නෑනේ. එක ළමයෙකුට ඉස්කෝලේ යවා ගන්නත් බැරි කොට දැන් එතකොට ළමයි 6 දෙනාට අවුරුදු 13ක් වෙනකම් ඔව් අපි ආණ්ඩුව විදියට එහෙම ප්‍රදානයක් කරනවට අමතරව අපි පෞද්ගලික අංශයත් එක්කත් එකතු වෙලා අපි සම්බන්ධීකරණයක් කරගෙන යනවා. ඒ ළමයින්ගේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කිව්වා වගේ අවුරුදු 15 හෝ 18ක් විතර වෙනකන් ඒ ළමයින්ගේ අනාගතය වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න පෞද්ගලික අංශයත් එක්කත් කතා කරලා අපි බලාපොරොත්තු වෙනවා. චූටි ගැටලුවක් ඇති වෙනවා මෙතන දැන් ළමයි 6 දෙනෙක් ඉස්කෝලේ දාගන්නවා කියන එකත් ලොකු ප්‍රශ්නයක්. බැරිද රජයට මැදිහත් වෙලා ඔය ළමයි 6 දෙනාව අනිවාර්යෙන්ම හොඳ පාසලකට ඇතුළත් කරලා දෙන්න? ඒකට අනිවාර්යෙන් මම හිතන්නේ තව අවුරුදු 5ක් විතර තියෙනවා. ඒක මූලික කටයුතු ටික ඇත්තටම අපිට කරන්න පුළුවන්. ඒ වෙලාව වෙනකොට තියෙන තත්ත්වෙත් එක්ක අපිත් ඉතින් මේ ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ හිටියොත් ජීවත් වෙලා හිටියොත් අපි අනිවාර්යෙන් මේ සම්බන්ධ වේ එක යන අවශ්‍ය කටයුතු කරනවා. මීට කලින් මම හිතන්නේ මීට කලිනුත් ඒ වගේ ළමයි කීප දෙනෙක් හම්බෙච්ච වෙලාවක ළමයි ද ඉස්කෝලේ යනවා. ඒ පාසල් යන ළමයින්ට අපි උදව් කරා ඒ වෙලාවේ. ඒක අපි පෞද්ගලිකව සහ යම් කිසි ආයතන මට්ටමින් ආණ්ඩුව මට්ටමින් උදව් කරලා තියෙනවා මීට කලිනුත්. ඒක නිසා මම හිතන්නේ පාසල් යන මට්ටමට තව අවුරුදු 5ක් විතර තියෙනවා. ඒකට යම් කිසි කාලයක් ගත වෙනවනේ. ඒකෙදි අනිවාර්යයෙන්ම අපි හිටියොතින් අපි බලනවා මේ වැඩේ කරන්න අනිවාර්යයෙන්. පුතුමාගෙන් මේ අම්මා මොන වගේ ඉල්ලීමක්ද ඉල්ලුවේ සාමාන්‍යයෙන්? නෑ අම්මා කිව්වේ තාම ළමයි ටික මම හිතා තවම ඉන්නේ නොමේරු ලදරු ඒකකේ තමයි තවම ඉන්නේ ප්‍රතිකාර මට්ටමේ. ඉතින් පළවෙනිම කිව්වේ නිවාස ප්‍රශ්නේ. මොකද දැනට ඉන්නේ මහගෙදර අම්මයි තාත්තයි ළඟ කෙනෙක් එක තමයි ජීවත් වෙනවා කිව්වේ. ඉතින් නිවාස ප්‍රශ්නේ සහ ළමයිව නඩත්තු කරන්න ළමයිව හදාගන්න ඒකට යම් කිසි කරන්න පුළුවන් උදව්වක් තමයි ඉල්ලුවේ. ඒකේ මූලික මට්ටමේ ටික අපි අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා ලංකාවට ආවට පස්සේ කරනවා. මම කලින් කිව්වා වගේ අපි ඊට පස්සේ බලාපොරොත්තු වෙන පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන යම් කිසි ශිෂ්‍යත්ව ක්‍රමයකට හෝ ළමයි ගෙනගෙන ඉවර වෙනකන් යම් කිසි උදව්වක් කරන්න. ජනාධිපතිතුමාව මේ විදිහ බලන්න ලංකාවට මට ඒක තාම කියන්න බෑ මොකද තියෙන කාර්යබහුල තත්ත්වයක් එක්ක මට ඒක ගිහලා බලන්න කියලා කිව්වෙත් ජනතුමරුන් ගිහලා බලලා සුබපතන කිව්වේ. එතුමා ආවට පස්සේ අපි බලමු කියන්නේ ඉතුරු ටික රජය වෙනුවෙන් කරන්න ඒවට අපි ඊට පස්සේ කතා කරමු. දැන් මේ
තව කාට හරි